මොකද මේ වැඩසටහන? ඔව් අද අපි අමාත්‍යාංශයේ දේශගුණ සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය විවෘත කළා. channel එක subscribe කරන්න. ඔබට වැදගත් සහ රසවත් වීඩියෝ අපි ඉදිරියට ගේනවා. ඒ අනුව විශේෂයෙන්ම ලෝක බැංකුව අනුග්‍රහය යටතේ අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීම යටතේ අපේ රටේ දේශගුණීය කාලගුණීය කළමනාකරණය කරමින් සුහුරු කෘෂිකර්මාන්තයක් ඉස්සරහට අරගෙන යන්න විශේෂයෙන්ම ස්වභාවික වශයෙන් ඇතිවෙන ආපදාමම් මේ සියල්ල පිළිබඳව අදහසක් ඇතිව කෘෂිකර්මාන්ත ඉදිරියට අරගෙන යාමට අදාළ ඊටාත්ම වැදගත් මධ්‍යස්ථානයක් තමයි අද විවෘත කළේ. ඉතින් ඒ කටයුත්තට තමයි අද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපි අමාත්‍යාංශයක් විදිහට ගත්තාම සැලසුම් සහගතව ඉදිරි ඉලක්ක ජයග්‍රහණය කර ගැනීම සඳහා විවිධ මාධ්‍යලින් ඔස්සේ කටයුතු කරගෙන යනවා. ඒකෙම තවත් එක පියවරක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. විතර සයිබර් ප්‍රහාරයක් එල්ලෙනවා රාජ්‍යසභාව. මේක කොහොමද ඔබතුමාලා තරහා ගන්න මේ තත්ත්වයේ? ආරලගෙන් බලපෑමක් කියලා කියන්නේ. මෙහෙමයි. දැන් මේ ලෝක යුද්ධයක් ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් යුද තත්ත්වය තුල ලෝකේ හැම රටකටම ලොකු බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ යුද්ධ වෙලාවෙත් අපි රටක් විදියට ඒකට ඉතාමත්ම සාර්ථකව මුහුණ දුන්නා. මුහුණ දෙමින් ඉන්නවා. කිසි ගැටලුවක් ඇති නොවන විදියට දිට්ඨවා සොලිකුණාටු ආවා විශාල අභියෝගයක්. අපි ඉතා සාර්ථකව ඒකට මුහුණ දුන්නා. ඉතින් ඒ නිසා ඔය මොන කුණාටු ආවත් ඒ ඕනම දෙයකට රජයක් විදියට රටක් විදියට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ සෑම දෙයකටම ඉතාමත්ම සූදානම් සහිතව කටයුතු කරගෙන යනවා. දැන් මේ දිනේ එහෙම වෙනවා විපක්ෂය නම් කියන්නේ පොය නිසා මේ ආගමික කටයුතු තමයි කරන්න කියලා. කොහොමද ඔබතුමාලා මොකද කරන්නේ? මෙහෙමයි. ඉතින් විපක්ෂයේ අය පොලිමේ හිලගෙවල් වලට යනවා. පොලිමේ උසාවිය වලට යනවා. පොලිමේ අල්ලස් කොමිසමට යනවා. ඉතින් ඒ යන්නේ හොරකම් කරපු චෝදනා වලට අදින්නාදාන වේරමණී ශික්ෂාපදේ කඩ කරපු එකට ඊට පස්සේ සමහරු යනවා පාණාතිපාතා ශික්ෂාපදේ කඩපු එකට ඊට පස්සේ සමහර අය සුරාමීරා මේරි මජ්ජපමදට්ටන්න නෙමෙයි කඩන්න තියෙන ඔක්කොම කඩලා එලි ඇතුළට ගිහිල්ලා දැන් ඊයේ පෙරදාම කුරුණෑගල පැත්තේ කෙනෙක් එළියට ආව ජොන්ස්ටන්ලා ඉතින් පන්සිල් පද පහම කඩ කරලා ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරපු තව තියෙනවා දසරාජ ධර්ම තියෙනවා තව සිංහලවද සූත්‍රය තියෙනවා මේ වාගේ වැදගත් කාරණා ගොඩක් තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ගිහියෙක් විදිහට අනුගමනය කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා ඒ ඔක්කොම කඩ කරලා චෝදනාවට ලක් වෙච්ච විපක්ෂී පිළිත් නූල් ගැට ගහගෙන බෞද්ධකම පෙන්නනවා දැන් මේ වෙලාවේ තමුන්ට බැරිකම පෙන්නන්න පෙරගම ප්‍රදර්ශනය කරන්න බැරි නිසා ඒක වහගන්න දාන පිළිතුර තමයි මේක. වෙසක් පෝය එන්නේ ලබන මාසේ අගට. ඒක මහානායක ස්වාමීන් වහන්සේලාගෙත් ඉල්ලීම පරිදි වෙසක් පෝය විදියට නම් කරලා තියෙන්නේ මැයි මාසේ අග එන පෝය. ඒ නිසා මේ පළවෙනිදා පෝය සාමාන්‍ය පෝයක්. ඉතින් ඒක නිසා තමුන්ගේ බැරිකම වහගන්න මේ වාගේ නිකම් බාල තර්ක ඉදිරිපත් කරන්න එපා කියන එක තමයි විපක්ෂයට අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා අපි මැයි දිනේ සමරනවා පොයට අදාළ ඒ කටයුතුත් අපි කරනවා. ඔබතුමාලා කොහොමද ආණ්ඩුව විදියට මැයි දිනේ සමරන්නේ? ඔව් ඇත්තටම දැන් මේ විශේෂයෙන්ම ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක රටේ ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙන පරිසරය ඇතුලේ ඒකට ගැළපෙන විදියට අපි මැයි දින සැමරුම ලෝක කම්කරු දින සැමරුම සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව අපි වෙනදාට වාගේ කොළඹට ජනතාව ඔක්කොම ඒකරාශී කරලා මැයි පෙළ පාඩියක් කරන වෙනුවට දිසිකේ රටේ දිසික පදනම් කරගෙන දිසිකවල අපි ඒ දිසිකේ ජනතාවගේ සහභාගීත්වයේ සහිතව මැයි දින රැලි පැවැත්වීමට පෙළ පාලි පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා ප්‍රාදේශීය වශයෙන්. දැන් මේ කොහොමද කෘෂිකර්මයේ සම්බන්ධ අලුත්ම තත්ත්වයේ අප්ඩේට් එක කොහොමද දැන් ඔබතුමාලාගේ වැඩසටහන් මාලාවත් එක්ක කොහොමද අලුත්ම තත්ත්වය? ඔව් දැන් ඇත්තටම ලොකු බයක් තිබුණා ගොවියන්ට පොහොර ප්‍රශ්නයක් එයි කියලා. අපි මේ ප්‍රශ්නේ දැන් निराකරණය කරලා තියෙනවා පොහොර හිගයක් නැහැ. ඊළඟට ගොවියට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි පොහොර මිටිය ගියා රුපියල් 17000ට 16000ට ගියා. එතකොට අපි රජයේ මැදිහත් වෙලා මේ වෙනකොට
රාජ්‍ය මැදිහත්වීම යටතේ පෝරමිටියක් රුපියල් 9900ට සමර්ථකවල 10000ට 10200ට 10200ත් 9900ත් අතරේ රජයේ මැදිහත්වීම යටතේ ගොවි ජනතාවට පෝර ලබා දීමේ වැඩසටහන ආරම්භ කෙරුවා. ඒක ඇතුලේ රජය ලොකු පිළිවෙලක් දරමින් පාඩුවක් ලැබමින් ගොවියට මේ සහනදායී උත්තරේ ලබා දෙන්න රජයේ මැදිහත් වෙලා තියෙනවා. ඒකෙදි ගොවි ජනතාවට ඉල්ලන අවශ්‍ය පෝර ඔක්කොම දෙන්න බෑ. හැබැයි රජයේ මේකේ මැදිහත් වීමක් කරලා මේ පෝර මිල පාලනය කරලා තියෙනවා. රජයේ මේ මැදිහත් වීමත් එක්ක රුපියල් 17000ට ගියපු පෝර මිටිය 16000ට ගියපු පෝර මිටිය මිල අඩු වුණා වෙළඳ පොලේ. එමනම් ඒ විදිහට ගොවිය ආරක්ෂා කෙරුවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තාම අපි ආණ්ඩුව ගන්නකොට ගොවි ජනතාවට හෙක්ටයාර් 2ක් සඳහා පෝර සහනාධාර මුදල් ලැබුණේ රුපියල් 30000යි. 30000යි හම්බුනේ. මේ අපි ආණ්ඩුව ගත්තට පස්සේ අපි මේක 50000 කෙරුවා. දැන් මේ තියෙන යුද තත්ත්වයක් එක්ක මේක අපි දැන් 60000 කරලා තියෙන්නේ. දැන් ගොවි ජනතාවට රුපියල් 60000ක මුදලක් ලැබෙනවා හෙක්ටයාර් 2ක් සඳහා. එහෙමනම් ඒ මුදල් පාවිච්චි කරලා ගොවියට පුළුවන් තමුන්ගේ වගා කටයුතු වලට උදව් කරගන්න. ඉතින් ඒ නිසා ගොවින්ට ලබා දෙන්න නියමිත අනිකුත් සහනාධාර සහායම් ඒව ටිකත් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා. අපි සමත් වෙලා තියෙනවා මේ යුද්ධ තත්ත්වයක් ආපේක ඇතුලේ ලෝකෙම බඩු මිල ඉහළ ගියපු පරිසරය ඇතුලේ දැන් පොහොර නැවක් කියනවා දැන් ලැබන් මාසයේ මැද එනවා පොහොර නැවක්. ඒක ඉන්නේ විශාල අපි කලින් පොහොර ගෙනපු මිලට වඩා දෙගුණයක් විතර මිලක් කියවලා තමයි ඒ පොහොරනම ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඒ වුණත් අපි ගොවියට ගැටලුවක් නොවන පරිදි මේක කළමනාකරණය කරන්න සමත් වෙලා තියෙනවා. ඒකේ අනාගතයේ හොඳ වෙයි කියලා ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන්ද? අනිවාර්යෙන්ම අභියෝග මැද්දේ ආවේ දිට්වාවා ඒකට මුණ දුන්නා. දිට්වායකට කලින් ගම්මතුර අවස්ථා දෙකක් ආවා. ඒකට මුණ දුන්නා. ඊට පස්සේ ලෝක යුද්ධයක් ආවා. ඒ යුද්ධ තත්ත්වයක් අපි කළමනාකරණය කරමින් ඉස්සරහට එනවා. ඒ ඔක්කොම මැද්දේ මහ බැංකුවත් වාර්තා කරනවා අපේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව අපි ඉස්සරහට අවිල්ලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයක් එක්ක අනිවාර්යයෙන්ම ඉදිරි කාලේ හොඳ තත්ත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ අභියෝගයට අපි ඉතාමත්ම සාර්ථකව මුහුණ දෙනවා කියන එක රටේ ජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමතියි. ඒ කියන්නේ විපක්ෂේ බලාපොරොත්තු සුන් වේද? අනිවාර්යෙන්ම විපක්ෂයට ඉතින් සුම්ම තමයි. හරිද? අද සුම්බුම් විපක්ෂ ඔක්කොම ටික එකතු වෙලා කෑලි බෑලි එකතු වෙලා ඒගොල්ලෝ අතරෙත් එක අරමුණක් නැහැ. කා කොටා ගන්නවා. හැබැයි ඔක්කොම එකතු වෙලා කෑ ගැහුවට ඒගොල්ලන්ට මහජනතාව අතරේ කිසිම පදනමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ උඩ පැන්නට දැඟලුවට ඇත්තටම ඒගොල්ලොන්ට කිසිම මේකෙන් ඒ පැත්තෙන් ඒගොල්ලෝ හිතන විදිහට ගොඩ යන්න නම් ඉඩ කඩක් පරිසරයක් රට තුල නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. පාර්ලිමේන්තුව විසිරෙනකම් බලන් ඉන්නවා. ඔව් පාර්ලිමේන්තුව විසිරෙනවන් ඉස්සරහට පාර්ලිමේන්තුව නිල කාලේ වුණාන් පස්සේ විසිරෙනවා. එතකොට විසිරුණාන් පස්සේ ඉතින් ආයි ඡන්දයක් එනවා. ඉතින් එතෙක් ඒගොල්ලන්ට බලන් ඉන්න වෙනවා. විසිරෙනකම් කිව්වේ මේ මෑත කාලීන කතාවක්ද නැත්නම් තව? නෑ විසිරෙනවා කියන්නේ ඉතින් නිල වශයෙන් විසිරෙනවනේ. අදාළ අවුරුදු 5 ඉවරනකොට පාර්ලිමේන්තුව ඔටෝ විසිරෙනවා ව්‍යවස්ථාවට අනුව. එතකොට නිල කාලේ ඉවර වෙනවා. එතකොට අලුත් ඡන්දයක් එනවා. හරිද? ඉතින් ඒගොල්ලෝ විපක්ෂයයි හිතනවා නම් ඊට කලින් මේවා විසිරුවලා ඊට පස්සේ මේ ඔක්කොම වෙන වෙන ක්‍රමවලට කඩාකප්පල් කරලා වෙන අතු මැද්දෙන් ගේමක් ගහන්න හිතනවා නම් ඒව නිකන් හීන විතරයි. දෙවන සැරේ ඔබතුමාලාගේ බලාපොරොත්තු තියෙනවා. ජනතාව තීරණය කරයි මේ පිළිබඳව. අපි විශ්වාස කරනවා අපි හිතනවා ජනතාව වැදගත් යහපත් තීන්දුවක් ගනී කියලා.